අඟුරු දාලා හදපු අයිස්ක්‍රීම්. channel එක subscribe කරන්න. ඉතින් අපි බලමු තැන මොකක්ද කියලා. Hi guys. ඔන්න ඉතින් අද අපි යන්නේ හෙල්දි විදිහේ කෑම රසට කන්න පුළුවන් සුපිරිම රෙස්ටොරන්ට් එකකට. ඒ විතරක් නෙමෙයි මේකේ කෑම ගොඩක් අටු බජට් එකකට කන්නත් පුළුවන්. ඉතින් මේ රෙස්ටොරන්ට් එක කාලයක් වෛරලත් ගියපු රෙස්ටොරන්ට් එකක්. ඉතින් අපි ගිහිල්ලාම බලමු මේ රෙස්ටොරන්ට් එකේ කෑම වල ගණන් කොහමද මොන වගේ කෑම තියෙන්නේ කියලා. අපි එතනට ගිහිල්ලාම කතා කරමු. ඉතින් අපි දැන් තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි බලමු තැන මොකක්ද කියලා. වෙන්න මේ තියෙන්නේ උමාන්දාව ග්‍රීන් හට්. ඉතින් මෙතනින් තමයි හෙල්ති කෑම රසම රසට ගානක් අඩුවට ඔයාලට කන්න පුළුවන් ප්ලේස් එක. ඉතින් මේ උමන්දාව ග්‍රීන් හට් එක තියෙන ලොකේෂන් එක ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේක තියෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ. ඉතින් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදියක් තමයි ඔයාලා මහානාම කොලෙජ් එක ගාව ඉඳලා එන්න ඩුප්ලිකේෂන් රෝඩ් එකේ දිගටම එද්දිම ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ උමන්දාව ග්‍රීන් හට් එක. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේ ටිකක්ද තියෙන්නේ කියලා අද කන්න. ඉතින් අපි ඇතුළට ගියපු ගමන් අපිට සෙට් උනේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් තියෙන පැත්ත. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ හැම දෙයක්ම දේශීය දේවල් වලින් හැදිලා තියෙන්නේ. ඉතින් ඒ අතරේ අපිට මේ හම්බුන සුවඳ පර්ෆියුම් එකක් තමයි කිඩාරම් කියන පර්ෆියුම් එක. ඒක මාර සුවඳයි. ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න. ඉතින් ඔයාලට මෙතෙන්ට ආවොත් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්, hair care product, perfumes මේ හැම දෙයක්ම try කරලා ඔයාලට සෙට් වෙන දේවල් ගන්න පුළුවන්. ඔව් ඉතින් කෙල්ලෝ ඉන්නවනම් අනිවාර්යෙන් යන්න. කොල්ලෝ ඉන්නවනම් කෙල්ලොන් එක්ක යන්න. මේක සුපිරිම තැනක් gift වලට ගර්ල්ෆ්‍රෙන්ඩ් gift එකක් ගන්න ඕන නම් ඒත් මෙතන නියම ප්‍රොඩක්ට් තියෙනවා. අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. ඇත්තටම මේක අර රෙස්ටොරන්ට් එකකට වඩා සුපර් මාකට් එකක එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ අපිට මුලින්ම ගියපු ගමන් මේ ටික තමයි සෙට් වුණා. ඉතින් ඊට පස්සේ අපි බලමු තාම මොනවද තිබ්බි කියලා මේක. ඉතින් අපි ආපු ගමන් කෑවා චාකෝල් අයිස්ක්‍රීම් එකකුයි පයිනැපල් අයිස්ක්‍රීම් එකකුයි. මේක නම් ඇත්තටම නියමයි. අඟුරු දාලා හදපු අයිස්ක්‍රීම් එකක්. අට්ටව රසයි. මේක උනේ 120යි. ඉතින් 120ට ඇඟටත් හොඳයි නියමයි. පට්ටරයි සිරාට පට්ටරයි. මොකද කියන්නේ තියනවාට රසයිද? ඔව්. නැචරල් රස නියමටම එනවා. ඔයාලත් එන්න අනිවාර්යෙන් try කරන්න. මේ වගේ කෑම ಜಾති ගොඩක් තියෙනවා. අපි එකින් එක try කරලා බලමු කොයි වගේ රසවලද තියෙන්නේ කියලා. හැබැයි අද ලන්ච් එක නම් ගන්න වෙන්න ලන්ච් එක ක්ලෝස් කරලා තියෙන්නේ. ඒ නිසා අපි ලන්ච් එක ගන්න බලාගෙන තමයි ආවේ. ලන්ච් එක ගන්න වෙන්න. ඒක නිසා අපි වෙන ජෑම ජාති ටිකක් try කරලා බලමු එකින් එක මොනවද තියෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් විතරක් නෙමෙයි ඔයාලා අහලවත් නැති එක එක විදිහේ ෆ්ලේවර්ස් try කරලා බලන්න පුළුවන්. සුවඳැල්, නිල් කටරළු, අනනාසි, අඟුරු ඒ වගේ අයිස්ක්‍රීම් ಜಾති ගොඩක් මෙතන තියෙනවා. ඉතින් අපි ජීවිතේට අහලා නැති ಜಾති යේ අයිස්ක්‍රීම් මෙතන තියෙනවා කන්න. ඉතින් අයිස්ක්‍රීම් ලවා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනට ගිහිල්ලා බලන්න ඔයා. ඉතින් මේකේ තියෙන විශේෂම දේ තමයි හැම වෙලේම අපි ඔයාලට කිව්වේ මෙතන තියෙන හැමදේම 100% හෙල්ති කෑම. ඉතින් වෙන තැන්වල අයිස්ක්‍රීම් ඕන තරම් තියෙන හැබැයි non healthy. හැබැයි මෙතනින් ඔයාලට හෙල්ති විදියට රසම රස අයිස්ක්‍රීම් ගොඩක් ಜಾති try කරන්න පුළුවන්. ඔන්න ඉතින් අපි අයිස්ක්‍රීම් උත් කාලා මේක ඇතුලේ තව පොඩි වටයක් ගහන්න ගියා. එහෙම යනකොට තමයි අපි දැක්කේ මෙතන උණුවෙන්ම තෝසෙ කන්න පුළුවන් ප්ලේස් එක. ඔව් ඉතින් කව් කිව්වා වගේ මෙතන උණුවෙන්ම තෝසෙ කන්න පුළුවන් ප්ලේස් එකක් අපිට හම්බුණා. ඉතින් මෙතන තෝසෙ එකක් උනේ කීයද කව්? 150යි නේ. 150යි උනේ. ඉතින් මෙතන තියෙන විශේෂම දේ තමයි 150ට සුපිරිටම් බඩක් පිරෙන අපි කාපු විදිය තියෙනවා. දැන් බලන්නකො අපි කෑවේ කොහොමද කියලා. තෝසෙ එක ඇත්තටම සුපිරිටම තියෙනවා. දැන් අපි තෝසෙ කන්න යන්නේ ඔරිජිනල් තෝසෙ. උමන්දාව ඔරිජිනල් තෝසෙ කන්න යන්නේ.
දෝස වලට වඩා පට්ට වෙනසක් තියෙනවා මේක. මාර ෆ්‍රෙෂ් හරිම සොෆ්ට් මේ සෝස් එක. මාරම රහයි. ඕගොල්ලෝ එන්න අනිවාර්යෙන් try කරන්න නියමයි. පට්ටම රහයි. ඉතින් බඩ පිරෙන්න තෝස කෑවට පස්සේ අපි කොහෙද කවුගේ? අපි ගියා ශාන් ස්වීට්ස් පැත්තට. ඉතින් එතන තිබ්බා චොක්ලට් බ්‍රවුනීස්, කිතුල් හකුරු, තල බෝල, කොළ කැඳ, ෂෝටිස් එහෙමත් තිබ්බනේ. ඔව් ඇත්තනම ෂෝටිස් එහෙමත් තිබ්බා. ඉතින් මෙතනින් ඔයාලා ෂෝටිස් කන්නත් පුළුවන්, ස්වීට් ජාති කන්නත් පුළුවන් ඒවත් තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි ස්වීට් පැත්තෙන් ආයි මාකට් ප්ලේස් එකට ගියා. ඉතින් මෙතනදී අපිට ජීවිතේට දැකලවත් නැති ප්‍රොඩක්ට් ටිකක් හම්බුණා. ඒ ප්‍රොඩක්ට් ටික අපි ඉස්සරහට වීඩියෝ එකේ පෙන්නන්න. වීඩියෝ ඉවර වෙනකම් බලන්න ඉඳලා. ඉතින් කව් අපිට හම්බෙච්ච ප්‍රොඩක්ට් ටික ගාන්න පිළිවෙලට කැටගරයිස් කරලා තියෙනවා. ඉතින් බලමු අපි කව් කියයි ඔයාලට ගාන්නට පිළිවෙලට මොනවාද මෙතන හම්බෙච්ච විශේෂ ප්‍රොඩක්ට් කියලා. අපිට මුලින්ම හම්බුණා පිටි වර්ග. පිටි වර්ග ගත්තම දම්බතල පිටි, ඒ වගේම මුරුංගා කරල් පිටි, තව කටුපිල පිටි, කුරුඳු කොළ පිටි, ඒ වගේම හතු පිටි. ඔයාලා අහලා තියෙනවද හතු පිටි? ඉතින් නැහැනේ මෙතෙන්ට આવම හතු පිටි මේ වගේ ගොඩක් දේවල් අතට අරගෙන බලලා මොනවද තියෙන්නේ බලලා හොඳට ඒ දේවල් එක්ස්පීරියන්ස් කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඉන්දියාප්ප පිටි වලින් ගත්තම රතු කැකුළු ඉන්දියාප්ප පිටි, නිල් කටරොළු ඉන්දියාප්ප පිටි, එතකොට මුරුංගා කොළ ඉන්දියාප්ප පිටි, මේ වගේ පිටි වර්ග ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපිට හම්බුණා තව බයිට් ජාති. ඉතින් බයිට් ජාති කිව්ව ගමන් තෙල් ගොඩක් කියලා ඔලුවට දාගන්න එපා. මොකද මෙතන තියෙන්නේ 100% හෙල්ති වයිට් කොම ලේබල් කරලා තියෙනවා 100% හාල් පිටි වලින් විතරයි හදලා තියෙන්නේ කියලා. ඉතින් බය නැතුව බයිට් කන්න පුළුවන් මෙතනින් අරන් ගිහිල්ලා. ඉතින් මෙතන දැක්ක අපි මෙන්න මේ වගේ බයිට් ජාති. තව ඊට පස්සේ අපිට හම්බුණා පොඩි කාලේ ආසාවෙම කාපු කෑමක්. මොනවාද මේ? සව්බොර. ඔව් සව්බොර. ඉතින් සව්බොර කන්න කැමති කට්ටියටත් මෙතනට ගිහිල්ලා try කරලා බලන්න පුළුවන්. සව්බොර තියෙනවා. ඉතින් ওই විදියට පොඩක් කෑම ජාති මෙතන තිබ්බා. ඉතින් තව සෝස් වර්ගත් තිබ්බා. මොනවද කවු තිබ්බ සෝස්? සෝස් තිබ්බා අම්බරැල්ලා සෝස්, සියඹලා සෝස්, ගම්මිරිස් සෝස්. ඔයාලා කාලා තියෙනවද ගම්මිරිස් සෝස්? ඉතින් ඒ කියන්නේ අපි කාලත් නෑ ඇත්තටම කිව්වොත්. ඒ නිසා මෙතන ඇත්තටම ඔයාලා කාලා නැති කෑම ජාති ගොඩක් තියෙනවා. ඉතින් අපිට මෙතනදී හම්බුණා ජෑම් ජාති. එතකොට කැකිරි ජෑම්, තක්කාලි ජෑම්, අම්බරැල්ලා ජෑම්, නිල් කටරළු ලබු ජෑම්. ඔයාලා අහලවත් නෑනේ. ඉතින් ඒවා එතකොට වැල්දොඩම් ජෑම්, ඒ වගේ ජෑම් වර්ග මෙතන ඕන තරම් තියෙනවා. ඔව් ඉතින් ජෑම් වර්ග විතරක් නෙමෙයි තමයි අපිට හම්බුණා ටින් කළ කරි. ඉතින් මේ concept එක මාරම විදියට වටින concept එකක්. මොකද කැම්පින් කරන කට්ටිය ගොඩක් non healthy කෑම වලට තමයි හුරු වෙලා තියෙන්නේ. හැබැයි මෙන්න මේ වගේ ටින් කරපු healthy කෑම වලට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් කැම්පින් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මාරම විදියට මේක වටිනවා. මේ වීඩියෝ එක අනිවාර්යෙන් සේව් කරලා තියාගන්න. මේ ලොකේෂන් එක නෝට් එකක් හරි දාලා තියාගන්න. මොකද මෙතන අපිට හම්බුණා දන්දිලාල කරි එකක්. ඒ වගේම කිරිකොස් කරි එකක්, පොලොස් කරි එකක්. ඔය වගේ ටින් කරපු කරි වර්ග මෙතනින් ගන්න පුළුවන්. ඒකත් හෙල්ති කරි වර්ග. ඉතින් ඒක නිසා ඔයාලට කැම්පින් කරන කට්ටියටම මේක මාරම විදියට යූස්ෆුල්. ඉතින් හෙල්ති විදියට කැම්පින් කරන්න පුළුවන්. අදින් පස්සේ ඔයාලට ඊට පස්සේ මොනවද කව හම්බුනේ අපිට? අපිට හම්බුණා ඊට පස්සේ කැඳ වර්ග. ඉතින් කැඳ වර්ග ගත්තම අපි මුලින්ම දැක්කේ කටුපිල කොළ කැඳ. ඊට පස්සේ මොනර කුඩුම්බිය, යටිනාරං කැඳ, හීන් බෝවිටිය කැඳ, මේ වගේ කැඳ වර්ග අපිට හම්බුණා. ඔව් ඉතින් මෙතන තියෙන තවත් දෙයක් තමයි ඔයාලගේ දෙමව්පියන්ට උනත් හෙල්ති දේවල්, හෙල්ති ගිෆ්ට් එකක් දෙන්න කැමති නම් අනිවාර්යෙන් මෙතනට එන්න. මෙතනට ඇවිල්ලා හොඳ හෙල්ති ගිෆ්ට් එකක් ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් හැම පාරම කේක් කපලා සමරන්න එපා. එයාගේ වෙනස්ම විදියට හෙල්ති විදියට එයාලට ගිෆ්ට් එකක් දෙන්න. ඉතින් ඒ පැත්තෙනුත් මෙතන ගොඩක් ඔයාලට යූසබල් තැනක්. ඒ විතරක් නෙමෙයි කොල්ලොන්ට සුපිරිම ඩ්‍රින්ක් වර්ග මෙතන තියෙනවා. ඒ කියන්නේ එනර්ජි ඩ්‍රින්ක් ටිකක් තියෙනවා මෙතන නියම. ඒ කියන්නේ ඔයාලා ජිම් එකට යන්න කලින් එහෙම නැත්නම් හයික් එකක් දාද්දි සුපිරියටම සෙට් වෙන මරුම ඩ්‍රින්ක් ටිකක් තියෙනවා 100% හෙල්ති. ඉතින් ඔව් වන් ගත්තේ ෂාන් සුපිරිම සුපිරි ඩ්‍රින්ක් එකක් තෙලිජ
තෙලිච්ච නේද? තෙලිච්ච තමයි. ඔව් තෙලිච්ච ඩ්‍රින්ක් එකක් මට සෙට් වුණා. ඉතින් මම මේක try කරා. ඇත්තටම මාරම රහක් තියෙන්නේ. ඉතින් මේක ගොඩක්ම හෙල්ති ඩ්‍රින්ක් එකක්. මේකත් ඔයාලට මෙතන ගියොත් try කරන්න පුළුවන්. ඉතින් කොල්ලොන්ට මෙයාගේ සුපිරිම එනර්ජි ඩ්‍රින්ක් ටිකකුත් මෙතනින් ගන්න පුළුවන්. අනිවාර්යෙන් try කරන්න කොල්ලනේ සුපිරිම ඩ්‍රින්ක් ටිකක් මෙතන තියෙනවා. ඉතින් රෙස්ටුරන්ට් එකක් විතරක්ම නෙමෙයි. ඔව් රෙස්ටුරන්ට් එකක් විතරක්ම නෙමෙයි ෂාන් මෙතෙන්ට ආවම රෙස්ටුරන්ට් එකටත් එහා ගියපු දෙයක් ඔයාලට මෙතන එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට කියන්නේ එන්න අනිවාර්යෙන්ම උමන්දාව ග්‍රීන් හට් එකට ඇවිල්ලා මේ තියෙන හැමදේම try කරලා බලන්න. ඔව් උමන්දාව ග්‍රීන් නට් එක ඔයාලා අනිවාර්යෙන්ම try කරන්න ඕන ලිස්ට් එකේ උඩින්ම තියාගන්න ඕන තැන. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඕනේ නම් අස්සන වීඩියෝස් බලන්න ඕන නම් කරන්න තියෙන්නේ අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු. bye bye.